FM News First. මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. දිත්වා සුලිකුණාටු හේතුවෙන් අවතැන් වූ පිරිස සහ ඒ පිළිබඳ විශේෂ තොරතුරු අපදා කල්පනාකාර මධ්‍යස්ථාන විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඒ අනුව පවුල් 2,17,263ක් අවතන් වී ඇති අතර පුජ්‍යලයන් 7,74,724ක් පීඩාවට පත් වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 153ක්. ඒ අතර අතුරුදහන් වූ සංඛ්‍යාව 191ක්. සුරක්ෂා ස්ථාන 798ක පුජ්‍යලයන් 27,494ක් ආරක්ෂාව සහිතව සිටින බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරේ. දිත්වා සුලිකුණාටුව හෙට දවසේ උතුරු පළාතෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට දවස වනවිට දිවයින පුරා යහපත් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි ඔවුන් අපේක්ෂා කරන්නේ. FM News First.